දැන් ගිනි ගැනීම කිව්වම ඒක එක්ක ඉබේ ඇති වෙනවා වෙන්න පුළුවන් නැත්නම් බොහෝ ඒවා මිනිස්සුන්ගේ අපේ වැරදි නිසා අපි හරි ක්‍රමවේද භාවිත නොකිරීම නිසා තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා වර්තමානයේ වෙනකොට විශේෂයෙන්ම මේ මහල් නිවාසවල ජීවත් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ගෙවල් උනත් එක ළඟ දැන් කොළඹ ගත්තොත් නම් මේ ගෙදර ගින්නක් ඇතිනොත් අල්ලපු ගෙදරටත් යන්න පුළුවන් මට්ටම එක ළඟ තනි බිත්තියෙන් වෙන වෙන ගෙවල් බොහොම තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක ගිනි ආරක්ෂාව පිළිබඳව අපි කතා බහ කළ යුතුමයි. ඒ ගැන කතා කරන්නයි මේ වෙලාව වෙන් කරගන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක අපේ මැදිරියේ එකතු වෙනවා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුවේ සභාපති ඉංජිනේරු මොහාන් විජේසිංහ මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ගරු ලේකම් ඉංජිනේරු සුරත් ප්‍රනාන්දු මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාවත්. ආයුබෝවන්. හොඳයි මම හිතන්නේ සුරත් ප්‍රනාන්දු මහත්මයාගෙන් අපි කතා බහ ආරම්භ කරත් හොඳයි. දැන් මේ ගිනි ආරක්ෂාව ගැන කතා කරන්න ගිහිලා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ එක්ක මේක කතා කරන්නයි කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි එතනින් කතාව පටන් ගමු. ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනය කියන්නේ මොකද්ද සහ මේකේ ප්‍රධාන කර්තව්‍යයන් මොනවද? ඔව් ඇත්තටම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉංජිනේරුවන් සියලු දෙනාගේම මහගෙදර. ඒ කියන්නේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය තමයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය. ඒකේ සමාජිකයන් 25000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. වරලත් ඉංජිනේරුවන් 6000ක් පමණ ඉන්නවා. මේක මීට අවුරුදු ඔබ විශ්වාස කරනවා ඇති අවුරුදු 120කට පෙර 1906 දී තමයි ආරම්භ වෙලා තියෙන්නේ. 1968 දී අංක 17 දරන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන පනතෙන් තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මූලික කාර්යභාරයන් කීපයක් තියෙනවා. එකක් තමයි ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන් නියාමනය කිරීම. ඒකම ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය විශ්වවිද්‍යාලවල වෙන්න පුළුවන්, වෙනත් උසස් අධ්‍යාපනවල වෙන්න පුළුවන්. ඒවා පිළිබඳව ප්‍රමිතිය සකස් කිරීම සහ නියාමනය කිරීම. ඒකම රජයට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ ඉංජිනේරුමය උපදේශයන් ලබා දීම. ඉතින් මේ වගේ කර්තව්‍ය ගොඩක් තියෙනවා. ඒකේ සමාජිකයන්ගේ සුබ සාධනය කටයුතු එකම. ඉතින් අපි මේ අද ඇවිල්ලා ඉන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තියෙන අර ජාතික කර්තව්‍ය. ඒ කියන්නේ රටේ ජනතාවට සහ විවිධ ආයතනවලට අවශ්‍ය ඉංජිනේරුම දායකත්වය ලබා දීම සහ සංවර්ධනයට ආරක්ෂාවට අදාළ සියලුම දේවල් වලදී දායකත්වය ලබා දීම කියන කර්තව්‍යයට. මේ ජාතික කර්තව්‍ය වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුව විසින් සංවිධානය කරන්නේ මේ ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ජාතික සම්මන්ත්‍රණයක්. මේ සම්මන්ත්‍රණය තමයි National Conference on Building Fire Safety and Compliance. මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් තමයි අපි අද වැඩිදුරටත් කතා කරන්න සූදානම්ෙන් ඉන්නේ. ඉතින් මේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුවේ සභාපති තුමන් විදිහට මම ඔබගෙන් දැනගන්න කැමතියි මේ ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇයි දැන් ජනතාව දැනුවත් කරන්න මේ විදිහේ සම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ සහ මෙහි තියෙන වැදගත්කම මොකක්ද? ඔව් ඇත්තටම ගිනි ආරක්ෂාව කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ඒක ඈත අතීතයේ ඉඳන්ම අපි හැමදෙනාම ගිනි ආරක්ෂාවෙන් ආරක්ෂා වීම, ගින්නෙන් ආරක්ෂා වීමට විවිධ ක්‍රියාමාර්ග යෙදුවා. දැන් මෑත කාලිනව අපි දකින ප්‍රවණතාවයක් තමයි බිල්ඩින් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. බිල්ඩින් වල ඔකියුපන්සි ඒ කියන්නේ ජීවත් වෙන ජනගහනය වැඩි වෙලා තියෙනවා. ඊළඟ කම්ප්ලෙක්ස් බිල්ඩින් ඇති වෙලා තියෙනවා. ඊළඟ ලංකාවේ කොළඹ වගේ නාගරික ප්‍රධානව සෑහෙන බිල්ඩින් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වයි පොඩි හෝ සුළු හෝ අනතුරක් වුණොත් එහෙම මිනිස් ජීවිතවලට වෙන්න තියෙන හානිය වැඩි. ඒ වගේම දේපල හානිය වැඩි. ඒ වගේම ඒ මතින් ජාතික ආර්ථිකයට ලොකු හානියක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම සර්වේ කරන ආයතනේ තට්ටු 50ක් විතර වෙන ලොකු තියෙන ආයතන බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් ඒක ජනතාව 3000-4000ක් ජීවත් වෙනවා. ඉතින් මොකක් හරි වුණොත් එහෙම ඒකෙන් ලොකු හානියක් වෙනවා ජනතාවට වගේම මිනිස්සු මේ ජාතික ආර්ථිකයට. ඒක අවම කරන්න අපි ඉංජිනේරු ආයතනයේ විසින් ගොඩනැගිලි සේවා අනුකමිටුව විදිහට බලාපොරොත්තු වෙනවා රටේ තියෙන මේ ගිනි ආරක්ෂාවේ තියෙන අඩුපාඩු සහ ගින්නක් ඇතිවීමට පෙර ඒ පිළිබඳ පෙර සූදානමක් වශයෙන් ගිනි ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන රටේ ඉන්න ඉංජිනේරුවරුන් රාජ්‍ය ආයතන කොන්ත්‍රාත්කරුවන් ඒ සියලු දෙනාම එකම වේදිකාවට ගෙනල්ලා මේවායේ තියෙන අඩුපාඩු මොනවාද ඊළඟ ලංකාවේ විශේෂ දැනුම තියෙන ඉංජිනේරුවන් සහ විදේශීය ඉංජිනේරුවන් ලංකාවට ගෙනල්ලා ඒගොල්ලන්ගේ දැනුම බෙදා හදාගෙන මේ ගිනි ආරක්ෂාව පිළිබඳ තවදුරටත් අපේ ජනතාව සහ මේ ආයතන රාජ්‍ය ආයතන දැනුවත් කරන්න සහ ඒවායේ තියෙන අඩුපාඩු හඳුනා ගන්න. ඒ සඳහා තමයි අපි විශේෂයෙන්ම National Conference on Building Fire Safety කියලා සම්මන්ත්‍රණය මේ ජූලි 8 වෙනිදා
කොළඹදී පවත්වන්න සූදානම් කරලා තියෙන රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශ නිලධාරීන් සහ වෘත්තීය වේදීන් හැටියට ඉංජිනේරුවන් සහ අනෙකුත් වෘත්තීයයන් ප්‍රදාන කරගෙන ලංකාවේ පවත්වලා මේ වෙන දැනුවත් කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා කරන්න ජූලි 8 වෙනිදා කොළඹදී. හොඳයි. දැන් මේ ප්‍රශ්න මේ එකක් දෙකක් මට හිතෙනවා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් දැන් ඔබතුමාලගෙන් අහන්න ඕනක ඔබතුමා දෙන්න ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන්. දැන් ගින්නක් ඇතිවීම ගැන කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් ගෑස් කාන්දු වීමක් හරි එහෙම නැත්නම් මොකද හරි ගිනි අරගෙන ගිනි පැතිරීම ගැන සාමාන්‍ය ජනතාවට තේරෙනවා. හැබැයි දැන් මේ ඉංජිනේරු තාක්ෂණයත් එක්ක මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තියෙන වැරදි අඩුපාඩු නිසා කොහොමද ඇත්තටම ගින්නක් හට ගැනීමේ තියෙන මොනවද ප්‍රායෝගිකව අපි කිව්වොත් කොහොමද ඒක වෙන්නේ? ඇත්තටම කියනවා නම් ඉංජිනේරු ක්ෂේත්‍රය කියන්නේ මේ ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා ගන්න යුතු පියවර නිර්මාණ කරන අවස්ථාවේ ඉඳලම ගන්න ඕනේ. ගොඩනැගිල්ලක් නිර්මාණය කරන වෙලාවට. ඒ වෙලාවේදීම අපි බලන්න ඕනේ විදුලි කාන්දුවක් වෙන්න තියෙන අවස්ථා. විදුලි වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා හයි ලෝඩ් එකක්. හයි ලෝඩ් එකක් ඇප්ලයි නොවන විදිහට විදුලි පද්ධතිය නිවැරදිව සකස් කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තව එකක් දැන් අලුත්ම මහල් නිවාසවල ගෑස් සප්ලයි එකක් තියෙනවා. ගෑස් සිලින්ඩර්ස් අපි තියාගෙන ඉන්න දෙන්නේ නැහැ හැම ඇපාර්ට්මන්ට් එකකම. මේක තියාගන්න ඕනේ ගෑස් ලොකු බෑන්ක් තියෙන යට. ඒ අනුව පයිප්ලයින් එකකින් ඒ කියන්නේ නල පද්ධතියින් මගින් ගෑස් ඩිස්ට්‍රිබියුට් කරනවා. බිත්ති ඇතුලෙන් යන්නේ ඒක. බිත්ති ඇතුලෙන් නෙවෙයි වෙනම කුහරයක් තියෙනවා ෂාෆ්ට් එකක් තියෙනවා. ඒ තුල තමයි යන්නේ. ඉතින් ඒවා හරියට නිසි පරිදි නැලැත්තු නොවුනොත් එහෙම සහ නිසි පරිදි ඉන්ස්ටෝල් කරු. ඒ කියන්නේ මේ සවිකිරීම කරේ නැත්නම් ගිනි ආරක්ෂාව පිළිබඳ තියෙන ප්‍රශ්න ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ මේ වෙලාවේ නිර්මාණකරණයේදී, ඒ කියන්නේ මූලික අධ්‍යයනයේදී මේ දේවල් හරියට අවබෝධ කරගෙන හරියට නිර්මාණය කරන්න ඕනි බිල්ඩින් එකක් ඇතුලේ. එතකොට අපිට පුළුවන් මේ ගිනි ආරක්ෂාවෙන් සෑහෙන ප්‍රමාණයක් අවම කරගන්න. සුරෙන් මහත්මයා දැන් මේ ගිනි ආරක්ෂාව ගැන කතා කරනකොට ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් මේක සහතික කරන්නේ කොහොමද? සහ මේ සම්බන්ධයෙන් වගකීම තියෙන ආයතන ගැන අපි කතා කරොත්. ඔව් මේක සම්බන්ධයෙන් ඔබ විශ්වාස කරන්නේ නැතුව ඇති ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ආයතන කණ්ඩායම් 7ක් වෘත්තීය කණ්ඩායම් 7ක් සහභාගී විය යුතුයි. එහෙම තමයි ලංකාවේ ගොඩනැගිලිවල ඒ සහතික කිරීම සිදු වෙන්නේ. මොකද මම කෙටියෙන් විස්තර කරොත් ඒකේ නීතිමය පද්ධතිය තියෙනවා. නීතිමය පද්ධතිය අදාළ වෙන්නේ සීඩා. ඒ කියන්නේ ගොඩනැගිලි කර්මාන්ත ඒ කියන්නේ අධිකාරියේ තමයි නීති පද්ධතිය හැදෙන්නේ. සීඩා එකේ ගයිඩ්ලයින් එකක් තියෙනවා මේ ෆයර් රෙගියුලේෂන් සම්බන්ධයෙන්. ඉතින් ඊළඟට මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ගොඩනැගිල්ලක් අපි හදනකොට මුලින්ම වාස්තු විද්‍යා ශිල්පීන් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ගොඩනැගිලි මුල් සැලසුම් කරණයේදී ඒ ආදාළ කර්තව්‍යයේදී ඒකට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ගින්නක් ඇති වුණොත් අපි බහැලා යන්නේ කොහොමද ඉක්මනට විනාඩියකින් දෙකකින් අපි ගොඩනැගිලි පිටත් වෙන්න ඕනේ. ඉතින් ඒක ආකිටෙක්ට්ස්ලාගේ රාජකාරිය. ඊළඟට ඉංජිනේරු ආයතනය සම්බන්ධ වෙන්නේ මෙතනදී. ඒ පද්ධතිය නිර්මාණය කිරීම. මොකද මේ පද්ධතිය සංකීර්ණ පද්ධතියක්. ඒකේ පොම්ප ඩිසයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පයිපින් නෙට්වර්ක් තියෙනවා. ගොඩාක් එලාම් සිස්ටම්ස් තියෙනවා. ඉතින් මේක අනිත් එක ලිෆ්ට් පද්ධතියට සම්බන්ධයි. ජීවිත බේර ගන්න ඕනේ. ඉතින් හැම දේ විදිහම ඉංජිනේරු නිර්මාණකරණය අවශ්‍යයි. ඒකට ඒ අදාළ ප්‍රවීණත්වයේ දැනුම තියෙන ඉංජිනේරුවන් අවශ්‍යයි. එතකොට දැන්ට පාර්ශව 3ක් සම්බන්ධයි. ඊළඟට එනවා අපේ ගොඩනැගිලි නිර්මාණය කරන ක්ලයන්ට්. ඒ කියන්නේ ගොඩනැගිලි ඒකේ ඔහුට සම්බන්ධ වෙනවා මේකෙදි මේන්ටෙනන්ස් කියන ඊළඟ අංශය. අනිත් එක තව එකක් තමයි අපිට අවශ්‍ය වෙනවා මේ ගොඩනැගිලි ඇප්‍රූවල් එක. ඒකට අපිට UDA එක, ඒ කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙන්න පුළුවන්. සමහර වෙලාවට පළාත් පාලනට ආයතන වෙන්න පුළුවන්. ඒ වලින් තමයි ඇප්‍රූවල් එක ලබා දෙන්නේ. ඉතින් මේ ඔක්කොම අනිත් එක කොන්ට්‍රැක්ටර්ස්ලා ඔවුත් යම් කිසි ප්‍රමිතියකින් යුතුව මේ වැඩේ කටයුතු කරන්න ඕනේ. නැත්නම් අර ඩිසයින් එක කොච්චර හොඳට කරත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ කණ්ඩායම් සියල්ලම ඒකාග්‍රතාවයෙන් මේ කටයුත්ත යන්න ඕනේ. දැන් අපි හිතුවොත් එක පාර්ශවයක් හිතුවොත් ඉංජිනේරු හිතුවොත් අපි ඔක්කොම දන්නවා අපිට තමයි කරන්න පුළුවන් කියලා මේ සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඉතින් හැම පාර්ශවයම මේ ආකාරයෙන් තමගේ වගකීම ඉටු කරන්න ඕනේ. අන්තිම පාර්ශවයේ විදිහට ගින්නක් ඇති වුණොත් ඒක බලක්වන්න ඒ සඳහා දෙනවා ගිනි නිවන හමුදාව. ගිනි නිවාරණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඒ අවශ්‍ය හැම සාධකයම මේ නිර්මාණයේදී මුල සිටන් වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරුවන්,
ගොඩනැගිල්ලේ අයිතිකරුවන් ඔක්කොම එක්කහු වෙලා එන්න ඕනේ. ඉතින් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ කණ්ඩායම් සියල්ලම සම්බන්ධ වෙලා ඇප්‍රූවල් ප්‍රොසෙස් එකකින් සීඩා එක යටතේ නීති පද්ධතියකින් මේ ඔක්කොම එක්කහු වෙලා තමයි මේ තැනට යන්නේ. ඉතින් අපි මේ මෙතන අසමතුලිතතාවයක් අපි ඇති කරගත්තොත් මොකද සමහර අපි දේවල් දැනට දැකලා තියෙනවා එහෙම අසමතුලිතතාවයක් තියෙනවා. ඉතින් ඒ තැන් අපි निराකරණය කිරීමට අවශ්‍ය කර්තව්‍යයට තමයි අපි මේ ඉංජිනේරු ආයතන විදියට මේ වෙලාවේ නායකත්වයේ දීලා ඒ සියලු පාර්ශව හතම එක්කහු කරගෙන මේ ගමන ඉදිරියට අපි යන්න ඕනේ හොඳ විදිය තීරණය කරගන්න හදන්නේ. හොඳයි මම හිතන්නේ නැවතත් මේ ප්‍රශ්නෙත් ඔබතුමාලා දෙන්නටම උත්තර දෙන්න පුළුවන් කැමති කෙනෙක්ට දැන් අපි ගත්තොත් දැන් ඔබතුමායි කිව්වනේ මේ සෑහෙන ලොකු හතක් කිව්වනේ දේවල් හත එකතු වෙලා තමයි හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තේරෙනවා දැන් මේක කොළඹ හරි තදාසන්න ප්‍රදේශයක ලොකු ගොඩනැගිල්ලක් ව්‍යාපාරික ස්ථානයක් හදනකොට ඔය ප්‍රොසෙස් එක ප්‍රායෝගිකව ගියාට ගමට යනකොට ගමේ ගෙයක් හදන්න ගියාම නැත්නම් කඩයක් හදන්න ගියාම ඔය කියන එකට වඩා කවුරු හරි බාස් කෙනෙක් ගන්නවා කාට හරි කියලා ප්ලෑන් එක ඇඳ ගන්නවා එතන ඉඳන් වැඩේ කරනවා. ඕකනේ ප්‍රායෝගික தত্ত্বය. ඒතකොට මෙන්න මේ ગેප් එක අපි ෆීල් කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව ඔබතුමාලට තියෙන දැක්ම මොනවා එකක්ද ඇත්තටම? ඔව් ඇත්තටම ඔබ කිව්වා හරි මේ අපි සියලුම ප්‍රධාන දේවල් නීති පද්ධති ඔක්කොම නිර්මාණය වෙලා තියෙන ලොකු ගොඩනැගිලි. හැබැයි ඒවල කියවෙනවා පොඩි ගෙවල් එහෙම නැත්නම් කඩසාප්පු වගේ දේවල් වලට සමහරවිට කොළඹින් පිටත වෙන්න පුළුවන්. ඒවලදී ප්‍රධාන දේවල් තමයි මේක නිර්මාණය කරනකොට ඒ සඳහා ඒ දැනුමෙන් කටයුතු කරන්න ඒ අදාළ ප්‍රදේශයේ ඒ සඳහා දැනුම තියෙන අය භාවිතා කරගන්න ඕනේ. ඒකම අපි කියනවා ෆස්ට් ඒඩ් ෆයර් ප්‍රොටෙක්ෂන් කියලා. ඒ කියන්නේ අපිට දැන් සමහර පද්ධති ලොකු පද්ධති වෙන්න පුළුවන් ඒවා ක්‍රියා කරන්න විශේෂයෙන් දැනුම අවශ්‍යයි. හැබැයි අපිට කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරයක් තබා ගන්න එක. මොකද ඒ වගේ දේවල් වලින් අපිට ගින්නක් පහසුවෙන් මැඩපත් සමහරට වාහනයකත් ඒ වගේ දෙයක් තියෙන එක හොඳයි. ඉතින් ඒ වගේ දැනුමක් අපි මං හිතන්නේ මේ ජනතාවට ලබා දිය යුතුයි මොන වගේ දේවල් වලින්ද වෙන්න ඕනි කියලා. අනිත් එක අපි කියනවා ෆයර් ඇතිවීමේදී තියෙනවා විවිධ ABC කියලා කැටගරීස් වලින් ඇති වෙනවා. ඒ කියන්නේ මුලින්ම දාහය ද්‍රව්‍ය පහසු ඒවා කඩදාසි වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ලී වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට ද්‍රව වර්ග වලින් වෙන්න පුළුවන්. එතකොට ඒ දැනුම ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් පද්ධතිය ස්ථාවරව තියාගන්න ඕනි පළපුරුදු ටෙක්නීෂියන් කෙනෙක් එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්ගෙන් ගෙදරකදී ඒ කටයුත්ත කරගෙන ඒකම අපි ගබඩා කරනකොට ගිනි ගන්නා ද්‍රව්‍ය ඒවා ඒ සුදුසු විදිහට ඒක කරගන්න ඕනි. ඉතින් මේ වගේ දැනුමක් ඇත්තරම මේ ජනතාවට කාන්දුවේ යුතුයි. මේක මේ කොළඹ තියෙන ලොකු ආයතනවලදී විතරක් නෙවෙයි. මොකද දුර පළාත්වලත් ඒ තියෙන පොඩි ෆැක්ටරියක් වෙන්න පුළුවන්. ඒවල ඉලෙක්ට්‍රිකල් රිස්ක් එකක් තියෙන්න පුළුවන්. ඒවල ගිනි ගන්න ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒක නිසා ඒ සම්බන්ධයෙන් දැනුමත් අපි මේ ජනතාවට ලබා දීම මේකේ මූලික පරවිලි පීර වශයෙන් තමයි මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ. මහන් මහත්මයා දැන් මේ විදිහට අපි හිතමු ගින්නක් ඇති වුණා. එතකොට මේ ගින්න ඇති වුණාම මේ ගින්න නවත්තන්න ගිනි ආරක්ෂණ ක්‍රමවේදයන් අපි භාවිතා කරනවානේ. සමහරට මේ භාවිතා කරන ක්‍රමවේදයන් වලින් මේ ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට මේ භාවිතා කරන ගිනි ආරක්ෂණ ක්‍රමවේදවල ඔබ දකින ගැටලු තියෙනවද? එහෙම නම් ඒවට මොන වගේ විසඳුම්ද තියෙන්නේ? ඇත්තටම බිල්ඩින් එකක් ඇතුලේ අපි ගිනි ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් පාවිච්චි කරනවා. එකක් පළවෙනි අවස්ථාවේම ගින්නක් ඇති වුණාම ඒ පිළිබඳව දැනුවත් කිරීම නොටිෆිකේෂන් කියන එක ඩිටෙක්ෂන් එක. ඉතින් ඒ පද්ධතිය තියෙන්න ඕනේ හරියටම. ඊළඟට වතුර ස්ප්‍රින්ක්ලර් සිස්ටම් කියලා තියෙනවා. ඒ වගේ සිස්ටම් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ෆයර් ඩිපාර්ට්මන්ට් එක ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය පද්ධතීන් ඇතුලේ තියෙන්න ඕනේ. ඒවා නිසි පරිදි නඩත්තු වෙලා කරගන්න ඕනේ. නිසි පරිදි නඩත්තු වුණ නැතුනොත් ඒවා හදිසි ගින්නක් වෙලාවදී පාවිච්චි කරන්න බෑ. ඉතින් අපි දකින ගැටලු ඕවා තමයි. ඉතින් ඒවට විසඳුම් හැටියට මම දකින්නේ කාරණා කිහිපයක් දකිනවා. එකක් නිසි පරිදි වාර්ෂික නඩත්තුව. ඒක ඇත්තටම ලංකාවේ අපි දකින ලොකු අඩුපාඩුවක්. වාර්ෂික නඩත්තුව නෑ. ඒ කියන්නේ බිල්ඩින් එකක් ඇප්‍රූවල් ස්ටේජ් එකේදී ඉනිෂියල් ස්ටේජ් එකේදී ඒක ඇප්‍රූවල් ගන්න ඒ ඔක්කොම පද්ධතින් ස්ථාපනය කරනවා. කරාට පස්සේ යාවත් අවුරුද්දක් ගානේ ඒවා බලලා ඒවා මේන්ටේන් කරන එක. ඒ කියන්නේ නඩත්තු කරන එක කරනවා සෑහෙන අඩුයි. ඒකට දක්වන මැලිකමකුත් තියෙනවා. ඒ කියන්නේ මේක නිකන් බිල්ඩින් එකේ මේ අයිතිකාරෝ ඒ පිළිබඳව දක්වන උනන්දුව ටිකක් අඩුයි. ඒව නඩත්තු කරන. ඒ සඳහා වැඩිපුර වියදමක් යනවා. ඒ වියදම දරන්න කැමති නෑ ඒගොල්ලෝ. ඒ හින්දා නඩත්තු කිරීම සෑහෙනම අවම මට්ටමක තියෙනවා. ඒ වගේම වාර්ෂික අනුකූලතා සහතිකයක් ගන්න ඕනේ කියලා නීතියේ තිබුණාට ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙම තිබුණා නම් අපිට පුළුවන් ඒක නීතිය ක්‍රියාත්මක වෙනවා නම් අනිවාර්යයෙන් මේගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒ නඩත්තු සහතිකය ගැන ඊළඟ තව එකක් මම කියන්න ඕනේ ඉන්ෂුරන්ස් එක.
අපේ බිල්ඩින් එකට මේ ආරක්ෂණ ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. ඒ ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම දෙන්න නම් මේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව රජයේ ආයතන නිකුත් කරන ඒ අනුකූලතා සහතිකයේ වාර්ෂික අනුකූලතා සහතිකයේ ස්ථීර කරා නම් ඒක අනිවාර්ය කරා නම් එතකොට පුළුවන් මේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න. අපි තව එකක් මට පොඩි කාරණාවක් කියන්න ඕනි. ගින්නක් ඇති වුණාම හැමෝම හිතාගෙන ඉන්නවා ගින්නෙන් මිනිස්සුන් නැති වෙනවා කියලා. ගින්නෙන් නෙමෙයි ගොඩාක් වෙලාවට මිනිස්සුන් අනතුරු වෙන්නේ දුම හින්දා. දුම ආග්‍රහණය කරොත් එහෙම ඒ හින්දා තමයි සෑහෙන මිනිස්සු නැති වෙන්නේ. ඉතින් දුම ව්‍යාප්ත වෙන බිල්ඩින් එක ඇතුළේ ව්‍යාප්ත වීම අවම කිරීමට ගොඩාක් පද්ධතීන් තියෙනවා. එක්ස්ට්‍රැක්ෂන් මැෂින් සහ සෙපරේෂන්ස් කියනවා. බිල්ඩින් ෆයර් ලිෆ්ට් ලොබි එතකොට ෆයර් ඩෝස් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ගින්න එක්සිට් පාත් ඒ කියන්නේ පිටවීමේ දොරටු අවහිර නොකරන්න ඕනේ දුම විසින්. ඉතින් ඒ වගේ මේ පද්ධතීන් කිහිපයක් තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒවා හරියට නඩත්තු කරන්න. ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා පිටවීමේ දොරටු බ්ලොක් කරනවා. බිල්ඩින් එකක් හදලා ටික කාලයක් යනකොට ඒවා මොඩිෆිකේෂන් කරනවානේ අපි. ඒ කියන්නේ ආයෙ රීෆිට අවුට් කරනවා කියලා කියන්නේ අපි. ඒතකොට මොඩිෆිකේෂන් කරනකොට අර ඒ දවස්වල තිබිච්ච අනුකූලතා සහතිකය ගන්නකොට තිබිච්ච අවස්ථාවේ තිබිච්ච අවස්ථාව දැන් නැහැ. ඒතකොට හයිස ගින්නක් ආවොත් පිට වෙලා යන්න බෑ. පිටවීම දොරටු බ්ලොක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අර වාර්ෂික මං කියපු මේ නඩත්තුවේදී සහ වාර්ෂිකව ඇවිල්ලා ඔඩිට් කරන එකේදී ගවර්න්මන්ට් එකේදී අපිට ඒවා හඳුනාගෙන ඒවට පිළියම යොදන්න පුළුවන්. ඉතින් ඒවා තමයි මම දකින ගැටලු සහ ඒකට අර නඩත්තුව කිරීමේදී නීත්‍යානුකූලවම අපිට කරලා දෙන්න පුළුවන් නම් මේක අනිවාර්යයෙන්ම මේ නඩත්තු සහතිකය ගන්න ඕනේ වාර්ෂිකව. ඒක සඳහා ආයතනයක් තිබුණාට ඒක නීතිමය වළංගුභාවයක් තාම හරියට ලංකාව තුල නැහැ. ඉතින් අපිට ඒ සඳහා දැනුවත් කරලා ඒකට ගන්න පුළුවන් පියවර මොනවද කියන එකත් තව මේ අවස්ථාවේදී මේ සම්මන්ත්‍රණය තුල අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකෙදී තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක ඉලෙක්ට්‍රිකල් පද්ධතිය, විදුලි පද්ධතිය, විදුලි අධිශීතකරණ පද්ධතිය, ඒ වගේ දේවල් කැඩුනොත් ඒ වෙලාවෙම හැමෝටම දැනෙනවා ඒක හදන්න ගොඩක් හැමෝම උනන්දු වෙනවා. නමුත් මේ ෆයර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ගිනි නිවාරණ පද්ධතිය ඒකේ තියෙනවා මුලින්ම ඒකේ ලාම්ප්ස් තපෙන්න පද්ධතිය තියෙනවා. ඊට පස්සේ ගින්නක් ඇති වුණොත් ඒක නිවන ක්‍රමවේද තියෙනවා. ඒව ගැන කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. මොකද ඒක ඒ වෙලාවේ සාමාන්‍ය ඒ ආයතනයේ දෙදිනෙදා කටයුතු වලට අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඉතින් සමහර ආයතන වලදී අපි අහලා තියෙනවා මේ ඒ කියන්නේ මේකේ අර ෆයර් බොටල්ස් වල මොනවත් තිබ්බේ නැති උනත් කමන්නේ රතු පාට බෝතලයක් තිබ්බොත් ඇති කියලා වගේ ඒ සමහර ඉතින් ඒ වගේ තැන් වලට අපි ඒ දැනුම සපයලා ඒ ලංකාවේ ගිනි ආරක්ෂණය දියුණු කරන්න තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි උත්සාහ කළ යුත්තේ. ඔව් දැන් මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් මේකත් ඇත්තටම උතුන දෙන්නෙන් කාට හරි උත්තර දෙන්න පුළුවන්. දැන් අපි එකක් තමයි අපි නිවසක් හරි ව්‍යාපාරික ස්ථානයක් හරි ගොඩනැගිල්ලක් හරි අලුතින් හදන්න ඉන්නවා නම් හෝ දැනට ඉදි කරලා තියෙන තමන්ගේ ගොඩනැගිල්ලේ මේ පද්ධතිය පිළිබඳව හරියට හොයලා බලන්න අවශ්‍ය නම් අපි කාගාවටද යන්න ඕනේ දැන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක කරන්නේ අපි කියන්නේ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් කියලානේ. හැබැයි එහෙම කරනකොට අපි Facebook එකෙන් හරි කොහෙන් හරි නැත්තම් ගමේ අහලා පාලා හරි ඉන්න කෙනෙක් ලව්ව තමයි මේක කරගන්නේ. ඒතර මේ සුදුසුකම් සහිත මේ හරි කෙනෙක්ගෙන්ද අපි මේක කරගන්නේ කියන දැනුවත්භාවය අපි ගන්නෙ කොහොමද? ඔව් ඇත්තටම කියනවා නම් මේකේ පැති දෙකක් තියෙනවා අපිට කතා කරන්න. එකක් මේ පිළිබඳ පද්ධතිය මොන වගේ පද්ධතියක්ද ඕනි කියලා දැනගන්න සුසුකම්ලත් මේ පුජ්‍යලයකින් ඉංජිනේරුවගේ ඒ පිළිබඳ දැනුම ඇති ෆයර් සම්බන්ධව කටයුතු කරන ඉංජිනේරුවරගෙන් දැනුවත් වීමක් ගන්න පුළුවන් මේ පිළිබඳ නිසි පද්ධතියින් ස්ථාපනය වෙලා තියෙනවද නැද්ද කියලා බලන්න. ඒ ඉංජිනේරුවන් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොනවද? දැන් අපි සාමාන්‍යයෙන් ඉංජිනේරුවෝ ගොඩක් කැටගරිස් තියෙනවා. ෆයර් කන්සල්ටන්ට්ලා විදිහට හඳුන්වනවා අපි ඒ ඉංජිනේරුවෝ. එහෙම ඉංජිනේරුවෝ පිරිසක් අපි මේ ඉංජිනේරු ආයතනය විසින් අඳුනාගෙන ඒගොල්ලෝ වෙනමම නම් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගෙන් සේවය ගන්න පුළුවන් බිල්ඩින් එකේ තියෙන පද්ධතියක් මොන වගේ පද්ධතියක් ඉන්ස්ටෝල් කරන්න ඕඩිද නැද්ද කියන එක. ඊට අමතරව දැනට පවතින ක්‍රමයක් තමයි ගිනියම් සේවා දෙපාර්තමේන්තුව හරහා තියෙන UDA එකට තියෙන බලතල නාගරික සංවර්ධන අධිකාරියට තියෙන බලතල දැන් පවරලා තියෙනවා. දැනට මේ ක්‍රියාත්මක වෙන්නේ ගිනියම් සේවා දෙපාර්තමේන්තුව හරහා. ගිනියම් සේවා දෙපාර්තමේන්තුව දෙනවා නව අලුත් බිල්ඩින් එකක් හදනකොට මොනවාද තියෙන්න ඕනේ පද්ධතියින් කියලා. ඒක හැබැයි සම්බන්ධ වෙනවා ෆයර් රෙගියුලේෂන් කියලා තියෙන ශ්‍රී ලංකාවේ හදපු රෙගියුලේෂන් එකක්. ඒ රෙගියුලේෂන් එකත් එක්ක සම්බන්ධ වෙන ඒ රෙගියුලේෂන් මිනිමම් මොනවාද පවත්වාගෙන යන යුතු ගිනි ආරක්ෂණ ක්‍රමවේද කියලා තියෙනවා. ඉතින් අපිට ඒවා ඒ ලියුමක් ගත්තම මේ අවශ්‍ය මේ දේවල්
ගින්නියම් සේවා දෙපාර්තමේන්තුවේ ගත්තම වල්ලත් ඉංජිනේරුවරයෙක්ගේ කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ඒ පිළිබඳව දැනුවත් වීමක් ගන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට. අරගෙන ඒ පද්ධතියෙන් ස්ථාපනය කරන්න පුළුවන් ඒ බිල්ඩින් එක ඇතුලේ ඒවා ආරක්ෂාව සහතික කරගන්න. දැන් මේ ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ආයතන ඒ විදිහට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරනකොට මම හිතන්නේ මහජනතාව පැත්තෙනුත් මහජනතාවගේත් කාර්යභාරයක් තියෙනවා මේ ගිනි ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරනකොට. ඉතින් එතනදී මේ ගිනි ආරක්ෂාව ගැන මහජනතාව ඇයි දැනුවත් විය යුත්තේ? අපි ඒ ගැන කතා කරමු. ඒක ඊටාම වැදගත් මං හිතන්නේ. මොකද දන්නවද අපි දැන් මෙච්චර මේ සමාගම් ලොකු සමාගම් වල ලොකු ගොඩනැගිලි ගැන කතා කරා. නමුත් ජනතාව අපේ රට පුරා විසිරීලා සිටින ඇයට ඒ දැනුම සමහරලාට නැති වෙන්න පුළුවන්. මේකෙදි ප්‍රධානම දේ තමයි අපි යම්කිසි ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නකොට ඒකේ මුලින්ම ඒකේ අනුමත කිරීමේ පටිපාටිය ඒක ඉතා හොඳින්ම කරන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට විවිධ ප්‍රදේශවල එහෙම අනුමත නොවන ගොඩනැගිලි තියෙනවා. ඒවල ඒ අවදානම නිසි ඇගීමට ලක් කරලා නැති. ඉතින් ඒ අනුමත කිරීමේ පටිපාටිය අනුගමනය කරොත් ගොඩාක් වෙලාවට මේ කරුණු හඳුනා ගැනෙනවා. නමුත් ඒවල දුර්වලතා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අපි මේ සම්මන්ත්‍රණය අතරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකම අපි දැනගන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට අපි අපේ පොඩි ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිත වෙන අයගේ ජීවිත ඒකේ තියෙන මේ දීපල වල ආරක්ෂාව ගින්නෙන් මොහොතකින් නැති වෙලා දවාලු වෙලා යන්න පුළුවන්. ඉතින් මේක අපිට ඊටාම වැදගත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වශයෙන් බැලුවාම කුඩා කර්මාන්ත පැත්තෙන් බැලුවාම ඊටාම වැදගත් ඒ දැනුම් පද්ධතිය ඒ හැම තැනටම ලබා දීම. ඉතින් සරලව කිව්වොත් ඒ කියන්නේ ගින්නක් ඇතිවීම වළක්වා ගැනීමනේ මුලින්ම අපි සුදුසු දෙය. ඒ කියන්නේ ගින්නක් ඇති වුණාට පස්සේ ඒක නිවන ක්‍රමය මම හිතන්නේ අපිට යම්කිසි දෙයක් කරගන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. නමුත් අර වළක්වා ගන්න එකේදී අපි මොනවද කරන්න ඕනේ දේවල්. ඒ කියන්නේ මුලින්ම ගින්නක් ඇතිවීමට අර සාධක තුනක් කියලා අපි ඉස්කෝලේත් පොඩි කාලේ ඉගෙන ගන්නවනේ. ඒක දාහේ ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ, ඔක්සිජන් ලැබෙන්න ඕනේ, ඊට පස්සේ ඒකට උෂ්ණත්වය ලැබෙන්න ඕනේ. ඔය සාධක තුන එක්කහු වෙන එක අපි නවත්තන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි ගින්නි ගැනීමේ ද්‍රව්‍ය අපිට තියෙනවා නම් ඒව බොහොම ප්‍රවේශමෙන් ඒ කියන්නේ සමහරවිට කඩදාසි වෙන්න පුළුවන්. ආයේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් පද්ධතිය වෙන්න පුළුවන්. ඒක ෂෝට් එකක් තිබිලා මේ සම්පූර්ණ ගොඩනැගිල්ලම දවාලු වෙලා යන්න පුළුවන්. ඉතින් මේක නිසා අපි අංශ තුන ඒ කියන්නේ ද්‍රාහ්‍ය ද්‍රව්‍ය ඔක්සිජන් ඒකට ලැබීම ඒකම ඒක අර උෂ්ණත්වයට පත්වීම කියන දේ මගහරවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේකෙදි සාමාන්‍ය ජනතාවට වගකීමක් තියෙනවා. තමාගේ ගෙදර වෙන්න පුළුවන්, රැකියාව කරන තැන වෙන්න පුළුවන්. අපිට ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා මේකේ ඒ ගිනි පද්ධති හොඳ විදිහට අනුමත ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා. මොකද හැමෝගෙම ජීවිතනේ මෙතන බලපාන්නේ. මොකද අපි වෙන මොනවා කතා කරත් වැඩක් නැහැ මේ ජීවිත විනාශ වෙලා. ඉතින් ඒක නිසා මේ සාමාන්‍ය ජනතාවගේ මේ දැනුවත් කිරීම ඊටාම වැදගත්. ඒක ඊටාම අඩු වශයෙන් තියෙන දෙයක්. මොකද අර මම කලින් කිව්වා වගේ ගින්නක් කියන එක ඇති වෙන්නේ එක අවස්ථාවකදී. හැබැයි අපි අනිත් සෑම දෙයකටම අපි ලෑස්ති වෙනවා ආයතනයකදී. හැබැයි ඒවා අපිට එදිනෙදාදී අවශ්‍ය දේවල්. එතකොට අපිට අමතක වෙලා යනවා මේ අපි අවදානමක ඉන්න අවස්ථාව. ඒ අවදානම සමහරවිට අවදානම තියෙද්දිත් අපිට යන්න පුළුවන් ගමන අපේ. නමුත් එක අවස්ථාවක් එනවා ඒ සියල්ලම අපේ ඒ සියල්ලම නැති වෙලා යන. ඉතින් ඒකට මේ පුරවැසියන්ගෙන් අපි ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ මේකෙදි ඔබේ සියලු දේම නැති කරන්න පුළුවන් මේ ගින්නකින්. ඒක නිසා තමාගේ ගොඩනැගිල්ලේදී ඒ අවධානම නැති කරගන්න ඒකම තමයි ඉන්න තැන්වලදී ඒ පිළිබඳ අවධානයෙන් ප්‍රශ්න කිරීමෙන් විමසිලිමත් වෙන්න මේ පද්ධති සම්පූර්ණයෙන් හොඳට ක්‍රියාත්මක වෙනවද කියලා අනුමත කිරීම මේ විදිහටම කරගන්න. ඒක නඩත්තු කිරීම ඒ විදිහටම කරගන්න. ඉතින් මේ වගේ දේවල් කරොත් මම හිතන්නේ අපිට හොඳ ආරක්ෂිත සමාජයක් ගොඩනගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කරන එකෙනුත් අපි ඒ දැනුම තමයි ලබා දෙන්න උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්. තව එක කාරණාවක් මම මතක් කරන්න කැමතියි. ඒකට සුරාන් කිව්වා වගේම දැන් අපි මේ පද්ධතියෙන් ස්ථාපනය කරපස්සේ සමහර පද්ධතීන් තියෙනවා ඒකේ වාසය කරන පුද්ගලයන්ට පාවිච්චි කරලා ගින්න නිවන්න පුළුවන්. උදාහරණයක් හැටියට fire extinguisher එකක්. එතන hose reel කියලා තියෙන සිස්ටම් එකක්. ඒ සිස්ටම් දෙක දීලා තියෙන්නේ fire ගින්නිවෙන් සේවා දෙපාර්තමේන්තුවේ ඉන්න කට්ටියට ඇවිල්ලා ගින්න නිවෙන්න නෙමෙයි. මේක ඇතුලේ පදිංචි වෙලා ඉන්න කට්ටියට ගින්න නිවන්න. ඒතකොට ඒ පිළිබඳව මනා පුහුණුවක් තියෙනවා නම්
ඒක ඇතුලේ ඉන්න බිල්ඩින් එක පරිහරණය කරන පුජ්‍යලයන්ට ස්ටින්ගිෂ් එකක් අරගෙන ඒකෙන් කොහොමද ගින්නට ඒම් කරලා ගින්න නිවන්නේ කියලා 50 පුහුණුවක් තියෙනවා නම් සාර හෝස් රීල් එක අරන් ගිහිල්ලා වතුර දාලා ඒක නිවන්න පුහුණුවක් තියෙනවා නම් අර ගින්න කුඩා අවස්ථාවේදීම අර මැඩපවත්වා ගන්න පුළුවන්. සාමාන්‍ය ගින්න නිවන සේවා දෙපාර්තමේන්තුව මෙතන ළඟා වෙන්න විනාඩි 25ක් පැය භාගයක් විනාඩි 45ක් යන්න පුළුවන් දුර අනුව. ඉතින් එතකොට අපිට ඒ ආයතනය තුල ඉන්න සේවක මහතෙකුට පුළුවන් නම් ගින්න මැඩපවත්වා ගන්න ඒ දැනුවත්භාවයේ තිබුණා නම් එතකොට අර මහා විනාශයක් වීමෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. හැමෝගෙම ජීවිතයට ආදරයිනේ. හැමෝම ජීවිතේට ආදරේ. ඉතින් ඒ හින්දා මේ ජීවිතේ ආදරේ හින්දා හැමෝටම වගකීමක් තියෙනවා මේ පාලන අධිකාරියෙන් අහන්න මේ බිල්ඩින් එකේ මේ ගින්නීම් අංශය හරියට සක්‍රියව වැඩ කරනවද? හැමෝටම දැනුවත් වීමක් කරලා තියෙනවා. ඊළඟට ඉවැකුවේෂන් ඩ්‍රිල්ස් කියනවා අපි. ඒවා වාර්ෂිකව කරලා තියෙනවා. ඒකට අපිට අර පැනික් සිටුේෂන් එකදී කලබලයකදී කොහෙද දුවන්නේ කියලා දැනගන්න ඕනේ. හරියටම දන්නවා දුවලා මෙහින් මේ පැත්තට ගිහිල්ලා බිල්ඩින් එකෙන් පිට වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ දැනුවත් වීමක් සාමාන්‍ය ජනතාව මේ බිල්ඩින් වල ජීවත් වෙන ජනතාව අතර තියෙනවා නම් අර ගින්නෙන් වෙන හානිය ජීවිත හානිය සෑහෙන අවම කරගන්න පුළුවන්. ඔව් දැන් මේ සියල්ල ගැන දැනුවත් කරන්න තමයි උතුමන්ලා මේ සම්මන්ත්‍රණය සූදානම් කළා දෙන්නේ. අපි කෙටියෙන් කියමු කවද්ද කොහෙද සම්මන්ත්‍රණය තියෙන්නේ සහ මේක ජනතාවට විවෘත ආරාධනයක් තියෙනවා නැත්නම් කොහොමද මේ කටයුතු සංවිධානය වෙන්නේ කියන කාරණා. ඇත්තටම කියනවා නම් සම්මන්ත්‍රණය තියෙන්නේ මේ ජූලි 8 වෙනිදා කොළඹදී කිංස්බරි හෝටලේදී පරිශ්‍රයේදී තියෙන්නේ. ඒ පිළිබඳව විවෘත ආරාධනාවක් නැහැ ජනතාවට. අපි මේ අවස්ථාවේදී සිලෙක්ට් කරගෙන ඉන්නවා රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ගෙන්න ගන්නවා. ඒ වගේම ලංකාවේ ෆයර් කන්සල්ටන්ට්ලා විදිහට වැඩ කරන ෆයර් ආකිටෙක්චර්ස්ලා නිර්මාණ ශිල්පීන් සහ කොන්ත්‍රාත්කරුවන් ඒ සියලු දෙනා ඒ කියන්නේ අපිට අර ඉස්සලා කතා කරන සුරාන් කණ්ඩායම් 7ක් ඉන්නවා කියලා. ඒ කණ්ඩායම් 7ම ගෙන්නගෙන ඒගොල්ලෝ ඉස්සලම අපිට දැනුවත් කරන්න ඕනේ. මේ තියෙන අඩුපාඩු සහ මොනවාද ඒගොල්ලෝ දැනුමින් සම්බන්ධ කරන්නත් ඕනේ. මේ දැනුමින් සම්බන්ධ කරන්න තමයි ලංකාවේ ඉන්න විදේශ හොඳම ෆයර් කන්සල්ටන්ට්ලා සහ විදේශීය සම්ප්‍රදායකින් යොදාගෙන දැනුමින් සන්නද්ධ කරනවා. ඒ වගේම අර නීති පද්ධතියේ තියෙන අඩුපාඩුකම් අපි හඳුනාගෙන යම්කිසි කතිකාවතක් ඇති කරන්න තමයි මේ සම්මන්ත්‍රණය ජූලි 8 වෙනිදා කොළඹදී පවත්වන්නේ. අර ඉස්සලාම් ඒක අපි කරන්නේ ඇත්තටම ගින්නක් ඇති වෙන්න කලින් పూర్ව සෝදානම්. අපි දන්නවා දීප්ලක් වුණාට ආවට පස්සේ ගොඩාක් channel සහ ආයතන සෑහෙන අපි කතා කරා. ඇයි මේක මෙහෙම වුන්නේ නැත්තේ? ඒක කරවේ. වුන්නේ නැත්තේ ගොඩාක් අඩුපාඩු කියවුණා. ඉතින් අපි මේ වගේ ලොකු අනතුරක් වෙන්න කලින් ගිනි ආරක්ෂණ අංශයෙන් මේ වගේ සම්මන්ත්‍රණයක් තියලා හැම දිනම දැනුවත් කරලා ඒව ගන්න පුළුවන් పూర్ව ක්‍රියාමාර්ග ගන්න තමයි මේ සම්මන්ත්‍රණයේ විශේෂයෙන්ම අපි සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. ඉතින් මේ ගැන කතා කරන්නත් අපේ පැතිරියට අපිත් එක්ක එකතු වුණු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුවේ සභාපති ඉංජිනේරු මහන් විජේසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ලේකම් ඉංජිනේරු සුරාන් ප්‍රනාන්දු මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.